හෙලෝ කොහොමද ඔයගලන්ට ඔන්න හැමදාම වගේ සන්තෝෂෙන් සැපෙන් සනීපෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා ඇති කියලා හිතනවා එසේම වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් හැමදාම කතා කරනවා වගේ අදත් ඔන්න වැදගත් යමක් කතා කරන්න තමයි මගේ හිත පෙළඹෙන්නේ. ඉතින් අපි ආසයි හැමතිස්සෙම අලුත් දේවල් අනික් අයත් එක්ක බෙදා ගන්නට. ඒ වගේම අනික් අයගේ දේවල් අපි බෙදා ගන්නට, අපි එකතු කර ගන්නට. මෙහෙම තමයි ලෝකයේ පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට තට්ට තනියෙන් ජීවත් වෙන්නට හරි අමාරුයි. ඉතින් එහෙම ජීවත් වෙන්නේ නැහැ මේ ලෝකේ කවුරුත්. ජීවත් වෙන්නත් බෑ මේ ලෝකේ කාටවත්. හැමදේම එකතු වෙලා එකිනෙකාගේ අදහස් කියවමින්, එකිනෙකාගේ සිතුවිලි ගැන කල්පනා කරමින්, ඒවා පිළිපදිමින්, ඒවා ගැන සිතමින්, ඒවා අනුගමනය කරමින් තමයි අපි බොහෝ විට ජීවත් වෙන්නේ. අනුකරණය නෙවෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ අනුගමනය කියන එක. අපි නිරන්තරයෙන්ම ලෝකයේ අනික් අයව අනුගමනය කිරීම යුතු විය යුතු දෙයක්. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ අනුගමනය කරන්න, අනුකරණය කරන්න ඕනේ නැහැ. අනුගමනය කරමින් ලෝකයේ ඉදිරියට තමන්ගේ නුවණ ප්‍රඥාව වැඩි දියුණු කරගන්න. ඒක තමයි ඊටම වැදගත් සංකල්පය අද මගේ හිතේ කියවෙන. ඉතින් මේ අතරේදී මට මතක් වෙනවා ඉතින් මමත් දැන් දරුවන්ගේ අම්මා කෙනෙක් වෙලා ඊට පස්සේ මුණුපුරුමින් පිරියන්ගේ ආච්චි කෙනෙක් වෙලා ඊට පස්සේ මට හිතෙනවා මේ ලෝකේ නොයෙකුත් දේවල් වල පැවැත්ම අපි මෙතෙක් කල් ගත කරපු ක්‍රමයට වඩා පොඩි වෙනස්කම් ඇති වෙන්නට පුළුවන් සමහරවිට අපේ හිතවලනේ. ඒ වෙනස්කම් ඇති වෙන්නේ කොහොමද මොකටද ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි අපි ඊළඟ කාලේදී කල්පනා කරන්නේ. ඉතින් එහෙම වෙනකොට අපිට හිතෙනවා මෙහෙම කරාට වඩා හොඳයි මම මේක මේ විදිහට කරලා තිබුණා නම් මෙහෙම කරාට වඩා හොඳයි මේක මේ විදිහට කරලා තිබුණා නම් කියලා සමහර අතීතයේ අපේ අතින් සිදුවිච්ච දේවල් පිළිබඳ නැවත ආවර්ජනය කරන්නටත් ඒ පිළිබඳ නැවත සිතන්නටත් අපේ හිත පුරුදු වෙන්නට ඕනේ. අපි වර්තමානයේම ජීවත් වෙන්න ඕනේ කියන අදහසින් නෙවෙයි අපි ගත කරන්නේ කාලය අතීතයේ සමගත් ජීවත් වෙන්නට ඕනේ සහ අනාගතයේ සමගත් ජීවත් වෙන්නට ඕනේ. මෑත කාලේ හැම දිනම ක්‍රියාගෙන කරගෙන යන විදිහට වර්තමානයේ ජීවත් විය යුතුයි අපි. වර්තමානයේ අපි ප්‍රධාන තැන විය යුතුයි. වර්තමානයේ ගැන පමණක් අපි වඩා සිටිය යුතුයි. එදිනදා ජීවත් වෙන විදිය වර්තමානයේ පමණක් සැලකිලිට ගත යුතුයි කියන මතය අපි හිතින් වෙනස් කරගන්නට ඕනේ. අපි නිරන්තරයෙන්ම අපි අතීතය ගැන හිතන්නට ඕනේ. අපේ විතරක් නෙමෙයි. අපේ මුතුන් මිත්තන්ගේ පවා අතීතය ගැන අපි හිතන්නට ඕනේ. සිතමින් අපේ වර්තමානයේ අපි ජීවත් වෙනකොට අඩුපාඩු එයින් සිද්ධ වෙනවාද? හෝ පහසුකම්ෙන් වැඩිපුර ලැබෙනවාද කියලා අපිට හිතන්නට පුළුවන් වෙන්න ඕනේ. සහ අනාගතේ කොයියම් ආකාරයකටද සකස් විය යුත්තේ කියන එක නිරන්තරයෙන්ම අපේ සිත්වලට ඇති වෙන්නටම ඕනේ. එහෙම ඇති වුණොත් තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කාලය අවුරුදු 50ක් 60ක් ගත වෙනකොට. එහෙම නොවුනොත් අඩුපාඩු අඩලුහුඩුතා තැන් වල ඉතුරු කරමින් තමයි අපි කාලය ගත වෙන්නේ. මම ඔන්න එක ගීතයක පහුගිය දවස්වල ලිව්වා අතුරු සිදුරු නැති ආකාශේ. තරු පිපුණේ කොතැනකදයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔව් සිදුරක්වත් පේන නැති ආකාශයේ අපි තරු පිපිලා තියෙනවා. හඳ තියෙනවා, ඉර තියෙනවා, නොයෙකුත් ග්‍රහලෝක වර්ග තියෙනවා. කොතැනකදයි මේව සිද්ධ වුනේ. ඉතින් මේවා ගැන අපි හිතන්නේ නැහැ කවදාවත්. හිතෙන්නේ නැහැ අපිට කවදාවත්. අපි අපේ දේ ගැන පමණක් හිතමින් කාලය ගත කරනවා. අපි මිහිතලයේ මිහි පිට අපි මිනිසුන් අතරේ පමණක් සිද්ධ වෙන දේවල් ගැන හිතමින් කල්පනා කරමින් කාලය ගත කරනවා නෝ ඊට පිට දෙයක් ගැන හිතන්නට ඕනේ. අතීතයේ ඒක කොහොමද සකස් වුනේ? අනාගතයේ කොහොමද ඒක සකස් විය හැක්කේ? වර්තමානයේ අපි කොහොමද ඊටම නොවනක්කාර විදිහට සතුටින් ජීවත් විය යුත්තේ කියන එක ගැන අපේ අනිවාර්යෙන්ම අවබෝධය දවසින් දවස ඇති කර ගන්නට ඕනේ සහ වැඩි කර ගන්නට ඕනේ වෙනස් කර ගන්නට ඕනේ නවීන කර ගන්නට ඕනේ මේ හැමදේම අපේ කල්පනාවට ගන්න ඕනේ ඒව වෙනස් වී යුතුයි අපි හිතපු විදිහටම කරපු විදිහටම කියපු විදිහටම අපේ කාලය අපි දවස ගත කරලා යන්න දෙන්න හොඳ නැහැ. ඊට වඩා දෙයක් දවස පුරා පැය 24ක් තියෙනවා. පැය 24 පුරාවට අපි අතින් සිද්ධ වුණාද කියන එක ගැන නිරන්තරයෙන් අපි සැලකිල්ල යොමු වන්නටම අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් අපි සාමාන්‍ය පුරවැසියන් බාටපත් වෙලා කාලය ගත කරලා කාලය වැය කරලා ගත කරාටත් වඩා වැය කරලා ඒක
ඒක බැර පැත්තට නෙවෙයි හර පැත්තටත් නෙවෙයි. එතකොට අපේ ගමන අපි ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඊටම කල්පනාකාරී වෙන්නට ඕනේ, නුවණක්කාර වෙන්නට ඕනේ. අපි මොකද්ද කරන්නේ කියලා දවසින් දවස හිතන්නට ඕනේ. අපිත් සමග ගත කරන ලෝකය කොහොමද ගත වෙන්නේ කියන එක ගැන අපේ කල්පනාව ඇති වෙන්නට ඕනේ. මට මොකද්ද තව වෙනස්කම් කරගත හැක්කේ? කොයි ආකාරයටද මගේ ගමන දියුණු කරගත හැක්කේ? කොයි ආකාරයටද මම මගේ ජීවිතේ වෙනස්කම් ඇති කරගත යුත්තේ හොඳ අතට. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ සමහරලාට නරක දේවල් වැරදි දේවල් සිද්ධ වෙනවා. ඉතින් මං අපට මතකයි ඒක කතාවක කිව්වා අපල කාලවලදී අපි මොකක්ම නොකර ඉන්න ඕනේ කියලා. ඉතින් සමහර විට ඒකත් වෙන්න පුළුවන්. ඔව් මොකක්ම නොකර හිටියහම එතකොට කාලය ගෙවිලා යනවා ලොකු කලබලයක් නැතුව. ඒ කාලේ කියලා අපි ගොඩාක් වැඩ කර කර දඟලන්න ඕනේ නැහැ. නමුත් නිරන්තරයෙන් අපි වැඩෙහි යෙදෙන්නට ඕනේ. ඒක හොඳින් මතක තියාගන්න. ඒක අපල කාලයයි හොඳ කාලයයි වාසනාවන්ත කාලයයි කනගාටුදායක කාලයයි කියලා වෙන් කරන්නේ නැතුව නිරන්තරයෙන්ම හොඳ වැඩෙහි යෙදෙන්නට අපි කල්පනාකාරී වෙන්නට ඕනේ. උත්සුක වෙන්නට ඕනේ. අපි ඒ ගැන විශේෂයෙන් සිතාමතා සලකා බලන්න ඕනේ. එහෙම වෙන්නට ඕනේ බව හොඳින්ම අපි මතක තියාගන්න ඕනේ. එතකොට තම තමන් අනාගතය සඳහා හොඳ පැවැත්මක් පවත්වාගෙන යන්නට අවශ්‍ය ශක්තිය සමාජයේ පුරා ලබා ගන්න බව අපි අනිවාර්යෙන් මතක තිබෙනවා එතකොට. ඉතින් මෙහිම කතා කරගෙන යද්දි මට ඇත්තටම මතක් වෙනවා පොඩි කාලෙදී මම සමහරලාට දරුවන් ලොකු කරගන්නට කරපු දේවල් කොයිතරම් දුරට හරිද වැරදිද කියලා. ඉතින් අපි හැම ඕනම වෙලාවක එහෙමනේ දෙමව්පියෙකු වුණොත් හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ දරුවාට හොඳම දේ දෙන්නට. හරිම දේ දෙන්නට. කියා Tamanට හිතෙන දේ. අන්න එතන තමයි කල්පනාකාරී වෙන්න ඕනේ. හොඳම දේයයි හරිම දේයයි Tamanට හිතෙන දේ කර දීම තමයි දෙමව්පියගේ යුතුයකම වෙන්නට ඕනේ. නමුත් ඒක දෙමාපියන්ට හරි දේ වුණාට පැවැත්මට හරිම දේද කියන එක තමයි ඊළඟට කල්පනාකාරී වෙන්න පුළුවන්. මොකද හේතුව කියන්නේ ලෝකයේ අනෙක් රටවල් වල සමහර මිනිසුන් හිතන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ලංකාවේ ඉඳගෙන අපි ලංකාවේ විදිහට අපි හිතනවා අපිට හොඳම දේ අපි හරිම දේ අපිට කරන්න පුළුවන් හොඳම විදිහට අපි දරුවන්ට කරගෙන යනවා කියලා. ඒ නිසා අපිට කැමති දේවල් අපි අරන් දෙන්නට කැමති දේවල් හදලා දෙන්නට කැමති දේවල් කියා දෙන්නට අපි පුරුදු වෙනවා. හැබැයි ඉතින් ඊට වඩා වෙනස් සමහර රටවල ක්‍රමය. මේකයි අපි සමහරවිට තේරුම් ගන්නට ඕනේ අපි මැඩියාගේ ළිඳ ඇතුලේ ඉඳගෙන ජීවත් වෙන්නට නෙමෙයි අවශ්‍ය වෙන්නේ එයින් ඔබට ගිහිල්ලා සත්‍ය ලෝකයේ තේරුම් ගන්නට පුළුවන් වාතාවරණයක් ගොඩනගා ගන්නට ඕනේ කියන දේ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ ඒ නිසයි. හුඟක් වෙලාවට එහෙම නෙමෙයි. අපි අර ළිඳ ඇතුලේ තියෙන දේවල් විතරක් හිතේ ළිඳ ඇතුලේ තියෙන දේවල් විතරක් කකා ළිඳ ඇතුලේ තියෙන වතුර ටික බිබී ඒක ඇතුළටම වෙලා ඉන්නවා එළිය මොකද වෙන්නේ කියලා දකින්නට මැඩියාට බෑ. ඒක නිසා ඒක වෙන්නේ නැහැ. නමුත් අපි මැඩියෙක් වෙන්න යන්න එපා. අපි ඊට වඩා මොලේ තියෙන මිනිසෙක් වෙන්නට ඕනේ. අපි ඊට වඩා හිතක් තියෙන මිනිසෙක් වෙන්නට ඕනේ. එහෙම මිනිසෙක් වෙලා අපි හිතන්න ඕනේ ලෝකයේ අවට මොනවද තියෙන්නේ. ඒකට බය වෙන්න ඕනේ නැහැ අපි. ලෝකයේ අවටට අපි යන්නේ කොහොමද? ලෝකයේ අවට තියෙන දේවල් අපි සොයා බලන්නේ කොහොමද? පොතෙන් පතෙන් විතරක් නෙමෙයි. ගමන බිමනින් පවා අපි ඒවා දකින්න ඕනේ. අපි කෝච්චියක යනකොට ඒ දකින්න ඕනේ. මේ ගමන කොහොමද යන්නේ අපි කියලා. මම ඉස්සෙල්ලත් එක දවසක් මොකක් හරි කතාවකදී කිව්වා වගේ අපි කෝච්චිය යනකොට අපි දන්නේ නැහැ කොහොමද ඒක ගියේ අපිට හිතන්න වෙලාවක්වත් නැහැ ඒකට කොහොමද මේක හැදුනේ කෝච්චිය කවුද මේක මුලින්ම පුදුවේ කවුරුත් ඕවා හිතන්නේ හිතන්න වෙලාවක් නැහැ ඊට වඩා හිතන්නේ ඒ කෝච්චියේ යන වෙලාවෙත් ටිකට් එක අරගෙන ගිහිල්ලා තමන්ගේ පොතක වැඩක් කරන්නේ කොහොමද නැත්නම් අර ඉගෙනගත්ත දෙයක් ආයි මතක් කරගන්නේ කොහොමද ඔන්න ඔය වගේ දේවල් විතරයි මතක් කරනකොට කාලේ ඉවරයි ඒකයි කියන්නේ අපේ කාලය හරි සීමා සහිතයි අපිට ගොඩාක් දේවල් කරන්න තියෙනවා. නමුත් අපි අතින් සිද්ධ වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් අතලොස්සක්. Tamanට කැමති දේ පමණක්ය කියන අදහස තුල ඉඳගෙන පොඩි දෙයක් හැමතිස්සෙම කරමින් කාලය ගත කිරීම තමයි අපි පුරුදු කරගත්ත ක්‍රමය. මේ ක්‍රමෙන් අපි මිදෙන්නට ඕනේ. මේ ක්‍රමෙන් මිදලා ඊට වඩා ලොකු වපසරියක් තුල
අපේ ජීවන පැවැත්ම ගොඩනගා ගන්නට අවශ්‍ය මානසික මට්ටම සහ චෛතසිකය අපේ ගොඩනගා ගන්නට ඕනේ. අපේ හිත අපි සකස් කර ගන්නට ඕනේ. බොහෝ දේවල් සිතා මතා සොයා බලන්නට සහ ඒවා ගැන කල්පනාවට ගන්නට. ඒවා එහෙම කරොත් තමයි මිනිස්සෙගේ ජීවිතය සාර්ථක වෙන්නේ කාලයක් ගත වෙනකොට. ඉතින් ඒ නිසා හොඳින් මතක තියාගන්න ඕනේ දේවල්. දැන් මට මතකයි මම ආයිත් කියන්න යනවා දෙමාපියෙක් හැටියට මට හොඳට මතකයි මං ඉතින් බොහොම පරිස්සමෙන් ඒගොල්ලන් එහා මෙහා ගෙන යාම සහ ඒගොල්ලන්ගේ අල්ලගෙන ඉඳීම සහ වැඩි සැලකිල්ලක් දැක්වීම මොකද මේ පොඩි දරුවන් වැටෙනකොට බයයි යනකොට බයයි කනකොට බයයි එහෙම කියලා වැඩි සැලකිල්ලක් දැක්වීම වගේ දේවල් කරනවා. ඉතින් මේක නරක නැහැ මේක හොඳයි ඇත්තටම. මේ ක්‍රමේ තමයි සාමාන්‍යයෙන් දෙමාපියෙකු බලාපොරොත්තු වෙන්නේ සහ දෙමාපියෝ නිරන්තරයෙන්ම කල්පනාකාරී වෙනවා සහ සැලකිලිමත් වෙනවා. ඒ වගේම උනන්දු වෙනවා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, පැවැත්ම, සමාජ තත්ත්වය, සංස්කෘතික වටපිටාව මේ හැම දෙයක්ම රැක දෙන්නට සහ රැක ගන්නට. ඒ සඳහා තමයි දෙමාපියන් මහන්සි වෙන්නේ දරුවන් වෙනුවෙන් ජීවත් වීමට. නමුත් මෙහිදී අපි ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම අපිට තියෙන හොඳම දේ අපි ඉස්සලාම දරුවාට කවනවා. හොඳම දේ අපි ගෙනල්ලා දරුවාට දෙනවා. අපි බඩගින්නේ ඉඳගෙන හරි දෙමාපියෝ හැටියට බඩගින්නේ ඉඳගෙන හරි දරුවන්ට හොඳම දේවල් කියා දේවල් කවනවා. මේන් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මීට වඩා යමක් අපි සිද්ධ කරන්න ඕනේ කියලා මට හිතෙනවා. ඇත්තටම දරුවා ටිකක් ලොකු මහත් වෙනකොටම. දැන් දරුවාට තේරෙන්නේ නැහැ පුංචි කාලේ දරුවා ඉපදීමම ඊටාම ප්‍රමාණවත් සාක්ෂියක් දෙමාපියන්ට. ඒ ඉපදීම සහ මේ ලෝකේ ජීවත් වීමට කටයුතු සලස්වා තිබීමම දෙමාපියන් අතික් කරන ලොකු බාරදූර කටයුත්තක්. ඉතින් මේට අමතරව අර හොඳ අදහසින් කන්න බොන්න දීලා ආදරේ කළා ආයව පරිස්සමින් ඉස්කෝලේ එක්කන් ගිහිල්ලා ඒ වැඩ කටයුතු ටික ඔක්කොම කරනවා කියන එක තමයි දෙමාපියෝ අතින් කළ යුතු දේ කියලා දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට වඩා යමක් සිද්ධ වෙ යුතුයි කියලා ඇත්තටම මම හිතනවා. මොකද්ද ඊට වඩා යමක් සිද්ධ විය යුතුයි කියලා අපි හිතන්නේ. කොතනද අපි ඒක ගැන කල්පනා කරන්නේ. අපි හිතන්නට ඕනේ දරුවා කොහොමද අපි වෙහෙස කරන්නේ වැඩේට. දරුවාව කොහොමද අපි මෙහෙයවන්නේ මේ වැඩේට. ඒක තේරෙන්නේ නැහැ අපිට හුඟක් වෙලාවට. සමහර රටවල් මේ තත්ත්වය වෙනස් ඒගොල්ලන් තේරුම් ගන්නවා දරුවාව කොහොමද මෙහෙයවන්නේ කියලා. මට මතකයි ඒක රටක කියනවා එක වතාවක මාළුවෙක් අල්ලලා දෙනවා මිසක් මාළුවෙක් හදලා හැමදාම කන්න දෙන එක වැඩක් නෑ කියලා. ඒක ඇත්ත. අපේ ලංකාවේ අපි පුරුදුලා තියෙන හැමදාම මාළු වේලා දරුවට කන්න දෙන්න. මේ දෙක තමයි වෙනස තේරුම් ගන්නට ඕනේ. මේ දෙකේ වෙනස නිසා ලෝකයේ පැවැත්ම විවිධාකාර වෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. එක රටක එක ප්‍රදේශයක එක පළාතක එක විදිහකට හිතන්නේ දරුවෙක්. අනික් පළාතක තව විදිහකට හිතන්නේ. ඉතින් මේ දෙකෙන් වඩා හොඳ ක්‍රමය මොකක්ද කියන එක අපි වැඩිහිටියෝ හැටියට තේරුම් ගන්නට පුළුවන් කාලය දැන් එළඹිලා තියෙන නිසා ලංකාවේ විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන මේ දෙකෙන් දරුවාට අපි උගන්වන්නේ වැඩියෙන් කොයි එකද හොඳ? මාළුවෙක් අල්ලන විදිය කියලා දෙන එකයි හොඳ. අපි හැමදාම අතින් අල්ලගෙන අපි හිතන්නකෝ ක්‍රීඩා පිටණියට ගියා අපි අතින් අල්ලගෙන දරුවගේ මොකක් හරි ක්‍රීඩාවක් කරනවා කියලා. ඊට වඩා නරකද අපි කරලා පෙන්නුවොත් ඒක. ඒ ආදර්ශය නේද වටින්නේ. මෙන්න මේක තමයි අපේ තේරුම් ගන්න බැරි තැන. අවවාද කරනවා අපි හැමතිස්සම ආදර්ශය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ආදර්ශය වටිනවා. දරුවාට පෙනෙන්න අම්මා තාත්තා හොඳ දේවල් කරලා දෙනකොට කර දෙනකොට නෙමෙයි සමා වෙන්න කරනකොට අම්මා තාත්තා මේ දේවල් කරනකොට දරුවා කරන හැටි බලාගෙන ඉඳලා දරුවා ඉගෙන ගැනීම තමයි දරුවාගේ පැවැත්මට වැදගත් වෙන්නේ ඉදිරි අනාගතයේදී. අපි බොහෝ වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ විශේෂයෙන් අපි බොහෝ වෙලාවට ඉගෙනගෙන තියෙන දෙමාපියෝන් බොහෝ සැලකිලිමත් වෙලා දරුවාව පරිසම් කරගෙන ලොකු මහත් කරගන්නවා. නමුත් ලොකු වෙනකොට මොකද වෙන්නේ? අර මං අර ගීතයක කියනවා වගේ එක ගීතයක කියනවා මම නෙමෙයි ඇත්තටම වෙන ලියපු කෙනෙක්ගේ ගීතයක තියෙනවා අපි ලොකු මල් ගහක් වෙලා ඉපදිනවා අන්තිමට පුංචි මලක් වෙලා අපි ගහක
අයිනක නතර වෙනවා කියලා. ඉතින් මේ தත්ත්වෙපත් වෙන්නේ ඇයි? අපි ලොකු ගහක ලොකු මලක් වෙලා නෙවෙයි ඉපදෙන්නේ. අපි හදන ක්‍රමේ තියෙන වරද්ද. ඒ හදන ක්‍රමය අපි හදා ගන්නට ඕනේ. හොඳටම මතක තියාගන්නට ඕනේ දේ තමයි අපි දරුවා හදනකොට දරුවා හදන්න ඕනේ මොන ආකාරයටද? දරුවෝ හදන්න ඕනේ අපිට ඕන ආකාරයටද? අපි උදව් කළා දරුවව හදන එකද කරන්නේ? ඊට වඩා ආදර්ශමත් වෙනවා දරුවාට. මේ දේ දරුවාට කරලා පෙන්නනවා දෙමාපියන් විසින්. දරුවාට කරන්න දෙන්නේ නැහැ. එතකොට දරුවා කැමති නම් ඒක කරાવી. දරුවා කැමති නම් ඒක නොකරાવી. එසේ නොවනට මොකද සිද්ධ වෙන්නේ? දරුවාට කැමති දේම කරන්න අල්ලගෙන කරලා ලොකු කළා. ඊට පස්සේ ලොකු වෙනකොට දරුවන්ගේ වැඩිවියටපත් වෙනකොට වැඩිහිටියෝ වෙනකොට දරුවන්ගේ සිතුවිලි රාමුවේ විවිධ විපර්යාස සිද්ධ වෙනවා. මේ විපර්යාස මේ වෙනස්කම් තමයි ජීවිතයට ඉදිරිය අනාගතයට හොඳම අධි තත්ත්වයක් ඇති කරන්නේ. ඉතින් ඒ නිසා හොඳම මතක තියාගන්න ඕනේ අපි කරන දේවල් වල සහ අපි කාලාන්තරය ඇතුලේ අපේ රටවල් වල අපි ගොඩනගා ගන්නා ක්‍රම සහ විදි තමයි අපි පැවැත්ම විපර්යාස කරන්නේ. ඒ විපර්යාස කිරීමෙන් අපි වළකින්නට ඕනේ. හැකිතාක් උත්සාහ කරන්න ඕනේ. ලෝකයේ හොඳ රටවල තියෙන ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා අපිට දකින්නට ඒ ක්‍රමය අපේ ක්‍රමයට වඩා හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් නිකන් මේ අවුරුදු 1500ක් හිටියා කියලා අපි ඒකට ආදරය කර කර ඉඳලා හරි වෙන්නේ නැහැ. ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. මම මෙහිද බලාපොරොත්තු වෙන්නේ ගිහිල්ලා මේකප් ටිකක් දාලා හොඳ ඇඳුමක් ඇඳගෙන ආවහම ලෝකේ වෙනස් වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ ලෝකේ වෙනස් වෙන්නේ. ඒ ලෝකේ වෙනස් වෙන්නේ ඊට වඩා යමක් සිද්ධ වෙන්නට ඕනේ. මානසික වශයෙන් වෙනස්කම් ඇති වෙන්නට ඕනේ. මානසික වශයෙන් වෙන වෙනස්කම් කායික වශයෙන් ඊළඟට ක්‍රියාවේ යොදවන්නට ඕනේ. ශාරීරික වශයෙන් ක්‍රියාවේ යොදවන්න. ඉතින් මේක බාල පරම්පරාවෙන් පටන් ගත්තොත් ඇත්තටම කාලයක් යනකොට හරි අපේ ක්‍රමය වෙනස් වෙලා නිවැරදි තත්වයකටපත් වෙන්නට අපේ ලංකාවට ඉඩකඩ හොඳින්ම තියෙන බව අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් තවමත් ඒක තේරුම් ගත්තේ නැති බව තමයි අපි වටහා ගන්නට ඕනේ. ඒ වටහා ගැනීමෙන් පස්සේ අපිට තේරුම් යන්නට ඕනේ අපි මොන ක්‍රමයකටද මීට වඩා වැඩි ප්‍රවණතාවයක් තියෙන, මීට වඩා වැඩි ශක්තියක් තියෙන, මීට වඩා වැඩි ආලෝකයක් තියෙන පැත්තකට අපේ මනස අපි සකස් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි තේරුම් ගන්නට ඕනේ. ඊටාම වැදගත් දේ. ඉතින් මේක තමයි විශේෂයෙන් අද මට කියන්න ඕනලා තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය තුරන් වෙලා ගිහිල්ලා තමන්ගේ බාල පරම්පරාව ඊටාම සුවදායක විදියටත් සෞඛ්‍ය සම්පන්න විදිහටත් ඊටම බුද්ධිමත් විදිහටත් මීට වඩා ලස්සනටත් සකස් වේ කියලා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන අදහසින් ඔන්න මම අදට ඉතින් පොඩ්ඩක් නවතිනවා. මේ කතා කරපු දේ දැන් ටිකක් වැඩිපුර කතා කරපු හින්දා අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන වැඩසටහනකින් ලස්සන අදහසකින් ඔබ හමුවට එනවා. එතක් ඔබ සමට සුබ දවසක්.